අද මම මේ වීඩියෝ එකේදී වැදගත් කාරණාවක් කතා කරනවා. ඒ තමයි මේ චිත්තවේගී බුද්ධිය ගැන. චිත්තවේගී බුද්ධිය අපිට භාවිතා කරන්න පුළුවන් කොහොමද? ඒක මොන ආකාරයේ වාසිද අපිට අත්පත් කරලා දෙන්නේ වගේ දේවල් මේකදී කතා කරනවා. ඒ වගේම චිත්තවේගී බුද්ධියෙන්, ඒ කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වලින් නොබේරෝ මිනිස්සුන්ගේ ලක්ෂණ තේරුම් ගත්තාම ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි අපි කොයිතරම් දුරට මේක ප්‍රගුණ කරන්න ඕනේ කුසලතාවයක්ද කියලා. හරි. අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ? මොකක්ද මේ චිත්තවේගී බුද්ධිය කියලා කියන්නේ? ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ පුද්ගලයෙකුට තමාගේ චිත්තවේග තේරුම් ගැනීමට තියෙන හැකියාව. ඒ වගේම ඒ චිත්තවේග කළමනාකරණය කර ගැනීමට තියෙන හැකියාව. තවත් විදිහකින් කියනවා නම් තම චිත්තවේග ධනාත්මක ලෙස තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් පාවිච්චි කරන්න තියෙන හැකියාව. උදාහරණයක් විදිහට කිව්වොත් තමන්ගේ දුක සතුට කලකිරීම එහෙමත් නැත්නම් කේන්තිය මේ වගේ චිත්තවේග අපි හැමෝටම පොදු කාරණා. නමුත් මේ දේවල් කළමනාකරණය කරගන්න පුළුවන් නම් අදාළ දේ අදාළ වෙලාවට පාවිච්චි කරන්න ඕන ප්‍රමාණය මොකක්ද කියලා අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් අන්න එතනදී ඒ පුද්ගලයා චිත්තවේගීව බුද්ධිමත් කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔබ දැකලා ඇති සමාජයේ සමහර වෙලාවට කේන්තිය පාලනය කරගන්න බෑ, තමන්ගේ කට පාලනය කරගන්න බෑ. මෙන්න මේ වගේ කට්ටිය තමයි අපේ චිත්තවේගීව නොමීරු අය කියලා කියන්නේ. එතන විශේෂම කාරණාව තමයි මේ තමන්ගේ හැඟීම් හඳුනා ගන්නවා වගේම අනිත් අයගේ හැඟීම් හඳුනා ගැනීම. ඒ හැඟීම් තේරුම් ගැනීම කියන එකත් මේ චිත්තවේගී බුද්ධියට අදාළයි. ඒ වගේම පුද්ගලයෙක් මේ චිත්තවේගීව බුද්ධිමත් නම් ඒ කෙනාට තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ වගේම වෘත්තිමය ජීවිතය තුළ සාර්ථකත්වය කරා ළඟා වෙන්න ඉතාම පහසුයි කියලා විශ්වාස කරනවා. අපි දැන් මෙතනදී කතා කරමු චිත්තවේගී බුද්ධිය සාර්ථක ලෙස ඔබට පිහිටලා තියෙනවා නම්, ඔබ ඒක ඇති කරගෙන තියෙනවා නම් ඔබට අත් වෙන වාසි මොනවද කියලා. ප්‍රධානම වශයෙන්ම මෙතනදී සඳහන් කරන්න ඕනේ ශක්තිමත් සමදතා. වෘත්තීය සමදතා වෙන්න පුළුවන්, පෞල් සමදතා වෙන්න පුළුවන්, ආදර සමදතා වෙන්න පුළුවන්. මේ හැම දෙයක් තුළම ඔබට මේ දේවල් හොඳ ස්ථාවරයක් ඇතුව ශක්තිමත්ව පවත්වාගෙන යන්න චිත්තවේගී බුද්ධිය ඔබේ හොඳ ලෙවල් එකක තියෙනවා නම්, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ප්‍රශස්ත මට්ටමක තියෙනවා නම් ඔබට ඒක කරගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි අර හොඳින් sannivedanaya කරන්න පුළුවන් ගතියක් එනවා. ඒ වගේම තමයි අර්බුද කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ conflict management කියන එකත් මේ චිත්තවේගී බුද්ධිය කියන එකෙන් નિરાයාසයෙන්ම එන දෙයක්. මම මෙතනදී විශේෂයෙන්ම බලන දෙයක් තමයි මේ චිත්තවේගී බුද්ධිය තියෙන අයගේ ආතති කළමනාකරණය. ඒ වගේම ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වගෙන යන්න එයාට අමුතු හැකියාවක් තියෙනවා. ඒක අමුතු හැකියාවක් නෙමෙයි, ඒක નિરાයාසයෙන්ම එන දෙයක්. තමන්ගේ බුද්ධි මට්ටම එක පැත්තකින් දියුණු කරනකොට ආතතියට අදාළ තමන්ට පාලනය කළ නොහැකි කාරණා ඔළුවෙන් අතාරින්න තරමට පුද්ගලයෙකුට හැකියාව ප්‍රඥාව ලැබෙනවා. ඉතින් මේ වගේ අය වඩාත් ආකර්ශනීය ඵලදායීතාවයෙන් යුතු පුද්ගලයෙකු බවට පත් වෙන එක කාටවත් වළක්වන්න බෑ. කෙනෙක් මගෙන් අහන්න පුළුවන් හරි අපිට මේක ඩිවලොප් කරගන්න විදි තියෙනවද කියලා. ඔව් මම ඒකත් කියන්න. මුලින්ම ඔබ කරන්න ඕනේ ඔබව තේරුම් ගන්න දවසකට පුංචි කාලයක් වෙන් කරන්න. මට ඒ වෙලාවේ කේන්ති ගියා නේද? ඇයි මට කේන්ති? ඒකට හේතුවක් තිබ්බද සාධාරණ? ඒ වගේ අපිට අපේ හැඟීම් කළමනාකරණය කිරීම පිළිබඳව නැවත අපි කියන රිෆ්ලෙක්ට් කරලා හිතන්න පුළුවන්. අන්න ඒක තුලිනුත් අපිට චිත්තවේගී බුද්ධිය තව මේරු තැනකට ගෙනියන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ පිළිගත්ත තවත් විශේෂ ක්‍රමවේදයක් තමයි ජර්නලින්. ඒ කියන්නේ අපි මේ හැම දෙයක්ම සටහන් කරනවා නම් තමන්ගේ චිත්තවේග ක්‍රියා කරන විදිහ, තමන් මුණ දීපු අත්දැකීම් මේ දේවල් සටහන් කිරීම තුලිනුත් අපේ යටිහිත තේරුම් ගන්නවා මේක මේ වෙලාවට නුසුදුසුයි. ඒ වෙලාවේ මම රියැක්ට් කරලා තියෙන විදිහ ඉතාම හොඳයි. ඉතින් ඒක තුලිනුත් ඔබට ටික ටික කාලයත් එක්ක ඔබේ චිත්තවේගී බුද්ධිය මේරු තැනකට පත් කරගන්න හැකියාව තියෙනවා. ඊළඟ විශේෂම කාරණාව තමයි සයිකොලොජිස්ට්ලා කියන දෙයක් තමයි ඔබ යම්කිසි දෙයකට ප්‍රතිචාර දක්වන්න කලින් පොඩි පෝස් එකක් ගන්න. පොඩි විරාමයක් ගන්න. මොකද අපි යම්කිසි දෙයක් දැක්ක ගමන් ඒකට ප්‍රතිචාරය එවෙලෙම දක්වන්න ගියාම තමයි මේ චිත්තවේගීව අපෙන් නොවිය යුතු දේවල්, අපෙන් පිට වෙන්න ඕනේ නැති දේවල් සිද්ධ වෙන්නේ. චිත්තවේගීව මේරු මිනිස්සෙක් වෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ස්ට්‍රෙස් මැනේජ් කරගන්න එක. ආතති කළමනාකරණය. තම අතපසුවීම් වල වගකීම බාර ගන්න ඕනේ. ඒ වගේම තව කාරණා දෙකක් තියෙනවා. ඔබ කෘතවේදී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔබ ජීවිතේ ලැබපු දේවල් සම්බන්ධයෙන් අනෙක් අයට කෘතවේදී වෙන්න පුළුවන් නම් ඔබට පුළුවන් අනෙක් අයව තේරුම් ගන්න. ඔබට පුළුවන් අර කෘතගුණ සලකන මිනිස්සෙක් විදිහට ජීවිතය දිහා වෙනත් ඇහැකින් බලන්න. අවසාන කාරණාව තමයි practice empathy.
එහෙමත් නැත්නම් සහකම්පනය පුහුණු කරන්න. සහකම්පනය තමයි මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වල අංක 1. අනෙකා ගැන ඔබට දැනෙන හැඟීම, අනෙකාගේ දුක තේරුම් ගැනීම, අනෙකාගේ සතුට තේරුම් ගැනීම. ඒ දේවල් පිළිබඳව ඔබ අවධානයක් දෙනවා නම් චිත්ත වේගීයව මේරු පුද්ගලෙක් බවට පත්වෙන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. අවසාන වශයෙන් කතා කරනවා ඔබ ඕන තරම් සමාජයේ දැක ඇති චිත්ත වේගීයව නොමේරු මිනිස්සු. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ස්කෝර් එක හරිම අඩු අය. ඒ අයගේ මෙන්න මේ ලක්ෂණ ඔබ දැකලා ඇති. යන හැම තැනම ආශ්‍රය කරන හැම කෙනෙක් එක්කම ප්‍රශ්න ඇති කරගන්නවා. ඊළඟට හැම දෙයක්ම පෞද්ගලිකව ගන්නවා. කෙනෙක් පාරේ ඇවිදගෙන ගියත් ඒ කෙනා මන් දිහා බැලුවේ නෑ මට good morning කිව්වේ නෑ කියලා අනවශ්‍ය දේවල් පෞද්ගලිකව ගන්න ගතියක් මේ අයගේ තියෙනවා. හිතන්නේ නැතුව ප්‍රතිචාර දක්වනවා. චුට්ටක් කල්පනා කරන්නේ නෑ මම මේ දක්වන්න යන ප්‍රතිචාරයෙන් මොන වගේ හානියක් මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියලා. ඔහේ කියලා දානවා. ඒ වගේම තමන්ගේ වැරදි පිළිගන්නවා වෙනුවට ඒ දේ සාධාරණීකරණය කරන්න පුළුවන් තරම් තර්ක කරනවා. ඒගොල්ලන්ට ඉමෝෂනල් බවුන්ඩරිස් නැහැ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට කියමුකෝ එයා ඕනට වැඩිය ඕපන් වෙනවා. ඕපන් වෙන්න ඕනේ නැති තැන්වලත් ඕපන් වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට අනිත් අයගෙනුත් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ඇයි ඔයා මට මේක කියන්නේ නැත්තේ? ඉතින් මේක සම්බන්ධතාවලට වෘත්තීමය දේවල් වලට ගොඩාක් දුරට හානිදායක වෙන ලක්ෂණයක්. මම මේ කියපු කාරණා ඔබ ඕනතරම් සමාජයේ දැකලා ඇති. ඉතින් ඒ විදිහට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක අඩු මට්ටමක තියෙන අයත් එක්ක ගනුදෙනු කරන එක ආශ්‍රය කරන එක හරි අමාරුයි. ඉතින් ඔබ මුලින්ම ඔබව අප්ග්‍රේඩ් කරගන්න